මචං මේ ආරංචිය දැන් මාධවීට කියන්නේ. අනේ මන්ද මචං. අන්න හිතා ගන්නවත් බෑ. ඒකෙල්ල ඉන්න තත්ත්වෙට මේ කොහොමද දරා ගන්නද කියලා. මේ විතර දුක තමයි. ඔයගොල්ලෝ අඬලා හරි දුක තුනී කරගනි. ඒත් මේලායි මාධවීගේ හිතා දාන ක්‍රමයක් ගැන කල්පනා කරන්න ඕනේ. අපිට මෙහෙම දුක නම් මාධවීට කොහොම දුකක්ද සරත්? අවුරුදු 8ක් ආශ්‍රය කරලා ඒගොල්ලෝ කසාද බැන්දේ. පෞද්දේයනේ. අනේ නිමල්ලයි මේක අපිට කවුරු හරි බොරුවට දීපු පණිවිඩයක්ද දන්නේ නැහනේ. අපි කොයිකටත් නංගි පොලිසියෙන් අපිට කතා කරලා මෙසේජ් එක දුන්නේ. සාගරයි සිරිපාලයි ගිය වෑන් එක හෙලකට පෙරලිලා දෙන්න මෙතනමයි කියලා. අනේ දෙයනේ. එහෙම දෙයක් නම් වෙන්න එපා. අන්න බොස් එනවා. වරුණගේ වැඳිල් නතර කරගන්න. අය මොකද මේ හැමෝම බය වෙලා වගේ? එන්නේ අනන්නේ. මොකද මෙතන සිද්ධ වුනේ? සාගරට කරදරයක් වෙලා. සාගරට? අයි මොකද වෙලා තියෙන්නේ? සාගරයි සිරිපාලයිගේ වෑන් එක හෙලකට පෙරලිලා. පාන්දර 3ට විතර ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. පොලිසියෙන් තමයි අපිට පණිවිඩය කිව්වේ. අපි දැම්මම යමු. තාම කවුරුත් ගියේ නෑනේ. පණිවිඩය ලැබුණ ගමන් සම්පත් එදෙනට ගියා. අපි මේ සේනකම් බලා හිටියේ. නිමල් මොනවද මේ ගැන සාගරගේ ගෙදරට දන්නන්න වෙයි. නැත්තම් අපිට පස්සේ දොස් අහන්න වෙයි. මලයි යාරංචි මාධවීට නම් ඉස්සෙල්ලම කියන්න එපා. මට පිස්සු හැදේ. හෙලෝ සාගරගේ අම්මද කතා කරන්නේ? මම සාගරගේ අම්ම තමයි. අන්ටි මම මේ නිමල් සාගරගේ ඔෆිස් එකෙන් කතා කරන්නේ. කලබල වෙන්න දෙයක් නෑ අන්ටි. මේ දැන් අපිට මෙසේජ් එක හම්බුනේ මේ සාගර ඇක්සිඩන්ට් වෙලා. මොනවා? මගේ පුතා කතා කරන්න